ඉතින් ලහිරු මොකද වෙන්නේ කාලෙකින් සතුට ගින්න very good. ඉතින් මේ ඔයාට එන්න කියන්න හේතුව ඔයා තමා මේකට හරිම කෙනා සහ මේක පටන් ගැනීමේ සිටන් අද වෙනතුරු පටන් ගත්ත දවසේ ඉඳන් අද වෙනතුරු මේ ප්‍රොජෙක්ට් එක ඇතුලේ ලස්සනට මාත් එක්ක hand to hand ඉඳගෙන මේ ප්‍රොජෙක්ට් එක එන්ජොයි කරන එකම කෙනා ඔයා. ඉතින් මම හිතුවා අවුරුදු ගාණක් තිස්සේ මේ දේ අපි ලොකුවට එළියට දුන්නේ නැහැ. හරි granted විදිහට තිබ්බ දෙයක්. නමුත් මේක අපි ඇත්තටම එළියට දෙන්න ඕන කියලා කල්පනා කරුවා. ඒ නිසායි මේ විදිහට දෙයක් ලෑස්ති කරේ වත් එක ඩිස්කෂන් එකකට යන්න. අපි ලාසින්යෝ හැදුණු විදිහ පටන් ගමු නේද මුලින්ම. ලාසින්යෝ කියන බ්‍රෑන්ඩ් එක එළියට ආවට පස්සේ තමයි බ්‍රෑන්ඩ් එකක් කියලා මම දන්නේ. එච්චරට මම බ්‍රෑන්ඩින් ගැන මාර දැනුවත් වෙලා හිටියේ. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔය අපි ඔය බ්‍රෑන්ඩ් එකක් කියලා නමක් හදාගෙන තියෙනවනේ බ්‍රෑන්ඩ් කියලා මෙන්න මේක තමයි බ්‍රෑන්ඩින් කියලා කියන්නේ මෙන්න මේකයි මාකටිං කියන්නේ මේමයි බ්‍රෑන්ඩ් එකක් මාකට් වෙන්න ඕනේ අනම්මන කතන්ද. ඕවා දන්නේ නැහැ මම. ඒවා දන්නේ නැහැ. සමාජයේ සාමාන්‍යයෙන් එහෙම දේවල් තියෙනවා කියලා දන්නවා වුණාට හැබැයි මේක මෙහෙම බ්‍රෑන්ඩ් එකක් හැම එකක්ම බ්‍රෑන්ඩ්. මොකද මම ඉගෙන ගත්තේ ඔඩියෝ ඉංජිනේරින්. මම බ්‍රෑන්ඩිං හෝ මාකටිං කිසිම දෙයක් ගැන ඉගෙන ගත්තේ නැහැ. හැබැයි මම අහලා තියෙනවා අත්‍තරම එහෙම දන්නේ නැහැ මේ zero knowledge කියනවා නෙමෙයි. හැබැයි මේක මේ හැදෙන්නේ මෙන්න මේ වගේ බ්‍රෑන්ඩ් එකක් තමයි කියලා එහෙම එකක් දන්නේ නැහැ. මට ඕන වෙලා තිබුණේ මේ පොඩි වෙන හැඩයක ඒ කියන්නේ දැන් මගේ මියුසික් මගේ තියෙන එක ජාතිය මියුසික්. මට ස්ටේජ් එකට ගේන්න ඕන වෙලා තිබුණා. ඒ කියන්නේ මට ඉන්ට්‍රස්ටිං වෙන්න ඕන වෙලා තිබුණා. මට මාව දකිත් ඒ කියන්නේ මට ගිහලා වැඩක් කරන්න ඕනේ වගේ එකක් තිබුණා. මම කරනවා කැසර් කොසට. කැසර් කොසට එකේ තියෙන ඇත්තටම ඒක තමයි ඉස්සෙල්ලාම ආරච්චිල මොඩර්න් වෙන තැන. ඒතකොට ආරච්චිලගේ කලර්ස්ම තමයි තියෙන්නේ. black and gold. ඒ අසර නිකන් ගෝල්ඩ් දාලා නම්මන රතු පාට තිබ්බා. කළු තිබ්බා. බේජ් කලර් කලිසම තිබ්බා. කොහමද ඒ සෙට් එක දාලා ඉවරලා මම හැදුවා. හදලා ඉවරලා අයිෂායට ගිහලා දුන්නා. මම දැසින් පෑ දාලා අවුරුද්දක් විතරක් ගිහිල්ලා. හරි. දීලා ඔක්කොම හදලා ඔක්කොම හරි ෂූට් කරන්න යනවා. ෂූට් කරන්න ගියාම අයියේ මේක එඩිට් එක කොච්චර කාලයක් යයිද? එඩිට් එකට නම් අවුරුද්දක් විතර යයි. මට දැන් කර කියා ගන්න දෙයක් නැහැ. හීන් දාඩිය දැම්මා. රයිට් ඕකේ දැන් මෙයාට දැන් කලින් දෙන්න කිව්වට දෙන්නේ නැහනේ. බෑකප් ප්ලෑන්. මම කරන්න හිටියේ කැස්සර කොස්සට දාලා ආරච්චිල කිට් එක රෙගේ කරලා ඊට පස්සේ මොට්ටු දානවා කියලා තමයි හිතන් හිටියේ. ඔව්. ඒක කෙලිම බෑකප් ප්ලෑන් එක. මොට්ටු කරමු. දැන් මගේ අතට අරගෙන වීඩියෝ ඩිරෙක්ටර් කෙනෙකුට දීලා ඉවරලා මොට්ටු කරමු. ගත්ත කෝල්ලක් ඒ වෙලාවෙම ගත්තා සති දෙකෙන් වැඩේ ඔන් කළා. ඔන් කරලා චමිල්ට කතා කළා මෙන්න මෙහෙමයි සින්දුව තියනවා කරන්න. අපි මොකද්ද මගේ ආසම මම මියුසික් වීඩියෝස් වලින් මම කරන්නේ මගේ තියෙන ඒරියස් කවර් කරගන්නවා. හරිද? මගේ ඒරියස් එකක් තිබුණා ඔය පබාව කවදා හරි මියුසික් වීඩියෝ කර ගන්නවා කියලා. හරිද? උපේක්ෂා සර්ණමාලිය. එතකොට ඒ ඒරියස් එක කවර් කරගත්තා මම මේ දැසින් පෑ කරලා. හරිද? එතකොට කවදා හරි අයිෂාට කියලා මියුසික් වීඩියෝ කරගන්න එහෙම ආසාවක් තිබුණා. ගොඩක් එහෙම ඒවා තිබුණා. ඒත් එක්කම විජයනන්ද සිරිව මගේ මොකේකට හරි ගන්නවා කියලා ලොකු ආසාවක් තිබුණා. ඔව්. මම කෝල් කළා විජයනන්ද සිරි අංකල්. ආසාවෙන් කියන ඒගොල්ලන්ගේ ඒ පවුලේ ඒ කාලේ හිටපු අලුත් සෙට් එකකින් ආසම එක්කෙනා මම. මොකද ඒගොල්ලන්ගේ දුවගේ වෙඩින් එකටත් එන්න කිව්වා. එහෙම ඒ කියන්නේ අපේ ජෙනරේෂන් එකේ කවුරුත් එක හිටියේ නෑ මම විතරයි හිටියේ. ඉතින් මට පුදුම ආදරේ. ඊට පස්සේ මේ අංකල් කීයක් අංකල් ගන්නවද? සල්ලි ඉල්ලුවේ නෑනේ පුතේ කියලා කිව්වා. ඉතින් මට ඉතින් හරි ෂොක්. ඉතින් මම ඒ කාලේ ගානක් දුන්නා. මේ ලොකු නෑ. ඉතින් මට පුළුවන් විදිහට මං ගාන දුන්නා. සතුටු වෙන්න ඇති. එයා වරගෙන හැදුවා මොට්ටු. මොට්ටු එකෙන් තමයි අන්තිමට මේ කියන්නේ කැස්සට කොස්සට එකෙන් එළියට දාන්න හිටපු එක මොට්ටු එකෙන් එළියට දාලා සින්දුව දැම්මා. දාලා ඉවරලා ඒ මොට්ටු එක දාලා ඔන්න තව ඉන්නවා තව කැස්සට කොස්සට නෑ. ඊට පස්සේ හවසක මා කළා. හවසක මා කරත් ලාසින්යෝ දැම්මා. ඊට පස්සේ කැස්සට කොස්සට එකටත් ලාසින්යෝ දානකොට ලාසින්යෝ බ්‍රෑන්ඩ් එකක් වුණා. ඕකයි උනේ. නැතුව මේක මේ වෙන මේ රොකට් සයන්ස් අරව මේ එකක් නැහැ. මට පරක් වුණා වැඩේ කරන්න. ඒ පරක් වෙන්න මොකද්ද හේතුව කියලා බැලුවා අන්තිමටම. සද්දේ පොඩි සිංහ මරන් කරද්දි කොල්ල පණාව ගහන්නෙත් නැහැ. ඒ ලෙවල් එකට බ්‍රෑන්ඩ් එක හැදිලා.
ඒක තමයි Modify වෙලා. මොඩිෆයි වෙලා. ඉතින් ඇත්තටම ලාසින්යෝගේ මුල ඉඳලම ගත්තොත් එහෙම මේ බ්‍රෑන්ඩ් එකක් විදියට එන්නේ කොහොමද ගත්තොත් එහෙම ඒක තමයි වෙලා තියෙන්නේ. අන්තිමට මේ ලෝගෝ එක හැදුවා මේ රවි ජේව මතක් කරනවා ආදරෙන්. රවි ජේ තමයි මට මේ ලෝගෝ එක හදලා දෙන්නේ. ඉතින් රවි ජේගේ ඩිසයිනින් පවර් එක සෑහෙන ඉහළ තලයක තියෙනවා. අනිවාර්යෙන්. තාම මට දැනට තාම රවිජේ ලෙවල් එකේ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් අපිට ඒ ටේස්ට් එක තියෙන එහෙම එක්කෙනෙක් තාම හම්බෙලා නැහැ මේ මුළු ලෝකෙම. මොකද මට හම්බෙලා නැහැ ලෝකෙම. මට වැඩ කරන්න හම්බෙලා නැහැ. මට ඒ ග්‍රැෆික් ඩිසයිනින් පැත්තෙන් නම් මේ ලෝගෝ එක හදපු රවිජේට thank you කියලා කියනවා අතරම. thank you very much. මේ මොකද මෙහෙම මූණක් අරගෙන ඒ concept එක ඕක හැදුවා ඔය වැඩේ මේ රවිජේ කරලා දුන්නා ග්ලෝරි බෑන්ඩ් එකට හදලා දුන්නා කට්ටිය ඔක්කොංගෙම ෆොටෝස් පැත්ත බලාගෙන ඉන්න සයිඩ් views අරගෙන ඔක්කොම එකට තියලා ලෝගෝ එකක් හදලා දුන්නා. ඉතින් එතකොට වස්ති ලෝගෝ එක එතකොට ගොඩක් කට්ටිය ලෝගෝස් කරන්නේ ඩැඩි ලෝගෝ එක හැම එකම කළේ ඇත්තටම කොහොත් එහෙම රවිජේ. ඉතින් ඒක පාවිච්චි කරලා ඒක ඇත්තටම ඒක බ්‍රෑන්ඩින් වලට සෑහෙන බලපෑව කවුරුත් ලෝගෝ එකක් ඒ වෙනකොට හදලා තිබුණේ නැහැ. ඔතරින් තමයි ඒක බ්‍රෑන්ඩ් එකක් කියලා ඕවනේ වුණා. ඉතින් දැන් ඕක වෙලා දැන් ඉතරයි. වෙලා. කරලා නෙමෙයි වෙලා. ඒක තමයි ඇත්තම කතාව. මේක කවුරුත් කරලා නැහැ මේක වෙලා. very good. ඔතර තමයි ලාසින්යෝ හදන්න උතන. හරියට පටන් ගැනීම. පටන් ගන්න හදන්නේ. ඕක තමයි ඉස්සරේ තියෙන්නේ. ඇත්තම කිව්වොත්. ඇත්තට මේක ඇතලක දැන් මම අරන් ඉවරයි සෑහෙන. ඉවරයි වගේ තමයි ඉවරයි. ඒක ලාසින්යෝ 2.0 එකක් ඇවිල්ලා තියෙන්නේ. මේක ලාසින්යෝ 2.0 එකක් ඇවිල්ලා යා ප්‍රඩියුසර් කෙනෙක් යා තව ඉස්සරහට මොනා කරයිද දන්නේ නැහැ. හරි ජොලිය මාත් ඉන්නේ බලාගෙන. ඉතින් ලහිරු මේක පටන් ගන්නෙ. ඔව් ලාසින්යෝ ඇත්තටම පටන් ගන්න ඉස්සෙල්ලා මගේ හිස්ටරි එකක් තියෙනවනේ. එතකොට මම පර්ෆියුම් ඉන්ඩස්ට්‍රි එකට ජොයින් වෙන්නේ 2007. ඕකේ. එතකොට ඩුබායි වලට මම ගිහිල්ලා 2007 මම පර්ෆියුම් ඉන්ඩස්ට්‍රි එකත් එක්ක වැඩ කරන්න පටන් අරගෙන ඔහොම කාලයක් වැඩ කරගෙන එද්දී 2016 විතර වෙද්දී මට ඔපචුනිටි එකක් හම්බ වෙනවා ඉන්ටර්නැෂනලි ඒ කියන්නේ වෙන රටවල් වලට බ්‍රෑන්ඩ්ස් ටිකක් ඩිවෙලොප් කරන්න. එතකොට ඔය ඩිවෙලොප් කරලා ඒ ආසාව ඉෂ්ට කරගත්තට පස්සේ මට තව ඔපචුනිටි එකක් හම්බ වෙනවා ලංකාවේ රීටේල් කම්පැනි එකකට තව ප්‍රොඩක්ට් එකක් ඩිවෙලොප් කරන්න. ඊට පස්සේ ඒ ආසාවත් ඉෂ්ට වුණාට පස්සේ මට ලොකු ආසාවක් ඇති වෙනවා ලංකාවට ලහිරු ඇත්තටම 2016-17 වගේ කාලේ කතා කරද්දී ඇත්තටම ලංකාව රිප්‍රසන්ට් කරන්න පුළුවන් ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ පර්ෆියුම් බ්‍රෑන්ඩ් එකක් හැදලා තිබ්බේ නැහැ. තිබ්බා බ්‍රෑන්ඩ්ස් ඔය මේ දැනට ඔය මාස් මාකට් එකේ තියෙන බ්‍රෑන්ඩ්ස් 2-3ක් තිබ්බා. නමුත් ඔය දැන් මේ කාලේ වෙද්දි නම කියා ගන්න සන්නාම එකක්වත් ඒ කාලේ තිබ්බේ නැහැ. එතකොට හරිම 2016 හරි. එතකොට 2016 මට ලොකු ආසාවක් ඇති වෙනවා ලංකාවට සෙලිබ්‍රිටි බ්‍රෑන්ඩ් එකක් හදන්න. එතකොට ඒ සෙලිබ්‍රිටි බ්‍රෑන්ඩ් එක හදනවා කියන ප්‍රොජෙක්ට් එකේදී මම ඇත්තටම කොන්සෙප්ට් එක හදලා තිබ්බේ. ඒ කියන්නේ ඕවරෝල් මේ වගේ එකක් වෙන්න ඕන. මොකද අපි බ්‍රෑන්ඩ් එකක් ලංකාවට හදද්දී ඇත්තටම ලංකාව කියලා කියන්නේ අපි වෙනම කොට්ටාසයක්. අපේ සිතුම් පැතුම් තනිකරම වෙනස්. අපි ආසියාතිකයෝ නෙමෙයි ඇත්තටම. අපි අර සමහරලාට කියනවානේ දූපත් මානසිකත්වය කියලා. ඒක හරියටම හරි. ඒ මොකද අපිට දූපත් මානසිකත්වයට වඩා අපිට හරි යුනික් වෙච්ච හරිම යුනික් වෙච්ච මයින්ඩ්සෙට් එකක් තියෙන්නේ. ඒතර අපි හිතන විදිය, අපි සුවඳ බලන විදිය, අපි දේවල් අහන විදිය හරි වෙනස්. අපි යුනික්. ඔව් අපි යුනික්. අපි ඇත්තටම රටක් විදිහට අපි හරිම යුනික්. ඒ කියන්නේ අපේ මයින්ඩ්සෙට් එක හරිම වෙනස් අනිත් ආසියාතික රටවල් වලට වඩා. ඉතින් එහෙම බලද්දී මම ලොකු රිසර්ච් එකක් කරලා ෆ්‍රේග්‍රන්සස් ටිකක් ඩිවලොප් කරගෙන හිටියා මේක ලංකාවේ ඊළඟ තියෙන ලොකු ප්‍රොජෙක්ට් එකකට පාවිච්චි කරනවා කියන අවශ්‍යතාවය එක්ක. ඉතින් ඒ වෙලාවේ 2017 මැද අවදිය තමයි මේ සාමාන්‍යයෙන් අප්‍රේල් 5 වෙලා. එතකොට මම ට්‍රයි කළා මට ආව අයිඩියා එකක් දැන් හරි සෙලිබ්‍රිටි බ්‍රෑන්ඩ් එකක් හදනවා නම් සෙලිබ්‍රිටි කෙනෙක් ඉන්න බෑ දැන් මේකට. ඒතකොට ලංකාවේ දැන් මේ වෙද්දි හිට් වෙලා ඉන්නේ කවුද සහ මේ වෙලාවේ බ්‍රෑන්ඩ් එකක් විදිහට නම හදන් ඉන්නේ කවුද කියලා මට හොයන්න උවමනාව තිබ්බා. එතකොට මම ඩුබායි වල එතකොට මමත් වැඩ කරනවා ඉන්ඩස්ට්‍රි එකේ මමත් ඇක්ටිව්ලි වැඩ කරනවා.
හොමක මේව කරගෙන යද්දි මගේ ඔළුවට ආපු ඒ වෙලාවේ තිබ්බ බ්‍රෑන්ඩ්ස් ටිකක් මගේ ඔළුවේ තිබ්බා. ඒකෙන් පළවෙනි කෙනා තමයි BNS. භාතිය සන්තෝෂ්. එතකොට BNS ලවත් මම කන්ටැක්ට් කළා. නමුත් මට ඒ කන්ටැක්ට් කරපු එක හරියට කන්ටැක්ට් වුණේ නැහැ. මම හිතන්නේ ඔයාලට මතකද දන්නේ නැහැ දවසක් අපි මේ අර කොෆි බීන් එකේ කොහෙද භාතියත් එක හම්බුන වෙලාවේ අපි කිව්වා විස්තරය. ඔව් එයාගේ අපරාධේ මල්ලි කියලා කිව්වා එයා. ඒක එහෙම වුණා. ඊට පස්සේ මම ඉරාජ්ට කතා කළා. ඉරාජ්ට කතා කරාම ඉරාජ් මට කිව්වේ ඇත්තටම ජූඩ් ඔයාට එහෙම දෙයක් කරන්න ඕන නම් මට හොඳ බිස්නස් ප්‍රොපෝසල් එකක් දෙන්න කියලා. ඒ වෙලාවේ මාගේ අතට තිබ්බ අවශ්‍යතාවය සහ රෂ් එක නිසා මට එහෙම කාටවත් බිස්නස් ප්‍රොපෝසල් දීදී කාලය වැය කර ඉන්න අවශ්‍යතාවයක් මට තිබ්බේ නැහැ. එතකොට මේ මගේ මේ නංගි කෙනෙක්ගේ මාර්ගයෙන් මට හම්බුණා ඔයාගේ නම්බර් එක. ඒ වෙලාවේ ලහිරු පෙරේරාව මම ගායකෙක් විදිහට දැනගෙන හිටියා විසක් අපි දෙන්න පෞද්ගලිකව හම්බෙලාවත් කතා කරලාවත් තිබ්බේ නැහැ. මම හොඳ ෆෑන් කෙනෙක් ලහිරුගේ. ඉතින් ඒ නම්බර් එක ගන්න හේතුව උනේ දවසක් මම මේ උදේ වැරට යන්න ලෑස්ති වෙවි ඉද්දී ලහිරු ඒ වෙලාවේ එදා තමයි අතට අහු වෙනා සින්දුව ලෝන්ච් කරේ. අතට අහු වෙනා සින්දුව ඉස්සරහම YouTube එකේ එදා හවස දාලා මම උදේ බලනවා. බලද්දි මම දැක්කා ඒ ලාසින්යෝ ලෝගෝ එක නියෝන් බ්ලූ කලර් එකකින් වීඩියෝ එකකින් අපිය වෙනවා. ඉතින් මට ඒක ලොකුවට ඔලුවට ගියේ නැහැ ඇත්තටම. නමුත් මම සාජා ඉඳන් ඩුබායි වලට පැය දෙකක් විතර ඩ්‍රයිව් කරන්න ඕන. ඔය ඩ්‍රයිව් කරන පීරියඩ් එකේ මට අර ලාසින්යෝ ලෝගෝ එක මූණට මැවි පේනවා. මේ ලෝගෝ එක තමයි අපේ මේ වැඩේට හරියන්නේ කියලා. ඔන්න ඔතනින් තමයි ඇත්තටම ලාසින්යෝ කියන කැරක්ටර් එක ලෝගෝ එක කොන්සෙප්ට් එක මගේ කොන්සෙප්ට් එකත් එක්ක එකට සින්ක්‍රනයිස් වෙයි වෙනවා කියන එක මට දැනුණු තැන. ඉතින් කාන්තාර මැද්දේ යද්දි ඒව තියෙනවා. ඔව් ඒ අමුතුම දේවල් ඒවා ඇත්තට මේව සෙට් වෙන විදිය. ඉතින් ඊට පස්සේ මම මගේ නංගි කෙනෙක් මාගෙන් ඔයාගේ නම්බර් එක අරගෙන මම ආට කෝල් කරාම මම කිව්වා මම එහෙම මේ ජූඩ් කියලා කෙනෙක් මම මෙහෙම පර්ෆියුම් ගැන සම්බන්ධව වැඩ කරන කෙනෙක් මම කැමති පර්ෆියුම් බ්‍රෑන්ඩ් එකක් හදන්න කියලා ලහිරුට කිව්වහම ඇත්තටම ලහිරු මේ දැන් අර අනිත් කට්ටිය වගේ හැසිටේට් උනේ නැහැ. හරි මචං අපි මරුනේ මචං අපි වැඩේ කරමු කිව්වා. හරි ඉතින් මට ඒ ටිකම ඇති. මොකද ලහිරු මම දැකලත් නැහැ හම්බෙලත් නැහැ. මම මේ ඕද ෆෝන් කතා කරන්නේ ලහිරුගේ බ්‍රෑන්ඩ් එක. එයා මම වගේ කෙනෙක් කතා කරලා මාව විශ්වාස කරලා ඒක රිස්ක් එකක් නොවුනත් රිස්ක් එකක් විදිහට පෙනෙන්න පුළුවන් දෙයක් නේ ඒ වෙලාවේ කරන්න තිබ්බද. නමුත් එහෙම නොවී එයා දුන්න ඕකේ එක දුන්නා මටත් ඒක මාර සෙට්. ඉතින් ඔතනින් තමයි ඇත්තටම ලාසින්යෝ ද ෆ්‍රේග්‍රන්ස් එලියට එන්න පටන් ගන්නේ. මට මතකයි තාම මේ රේස් කෝස් එකේ. ඔව් අපි ඉස්සලා ටී-ෂර්ට් එකයි රතු එක එනවා පොඩි කොල්ලා. මම ජූඩ් අයියාගේ ජූඩ් අයියා. අද අපි දෙන අවුරුදු දෙකක විතර වෙනසක් නේ තියෙන්නේ. අවුරුදු දෙකයි වෙනස තියෙන්නේ. මම බාලයි ඇත්තටම. ඒ වෙලාවේ ඇහුවා වයස කියලා කිව්වා එතකොට කීයද මචං අපේ කොහොමද 30 ගාණක් නේ? ඔව් 30 ගාණක් නෑ. දැන් මේ අවුරුදු කීයද ගානේ? ඔව් 29යි. මට 29යි. ඔව් මගේ 30 පැනලා ටික. මට 29. ඔයාට 31යි. 31යි. ඔව් මට 31යි. 31යි. දැන් 41යි. අවුරුදු 10කට කලින් නේ. අනේ අම්මා පල්ල. ඉතින් එහෙම තමයි පටන් ගැනීම ඇත්තටම පටන් ගත්තේ. ඔව්. හොඳ පටන් ගැනීමක් මේ ඉතින් එච්චරයි. ඒ කියන්නේ මේම හැම බ්‍රෑන්ඩ් ඔය කට්ටිය ලොකුවට හිතනවනේ. ඒ කියන්නේ හිතට එන එක ප්‍රශ්න කරනවා. පව්. ඒ කියන්නේ මොකක් හරි හිතට එන්න දෙයක් කරන්න පුළුවන් ඉඳ නැත්නම් එන්නේ නැහැ. ඒක හරිම සරලවම කිව්වොත්. ඒ කියන්නේ අපි කියමුකෝ මට හිතනවා පෝෂයක් ගන්න. ඔයාට හිතෙන ලැම්බෝගිනි එකක් ගන්න. එහෙමයි කස්ටමයිස් වෙලා හිතෙන්නේ. හිතෙන්නේ ඔයාට ඒක ඩිසර්ව් මට මේක ඩිසර්ව්. කෙලින්ම සරලවම කිව්වොත් හිතෙන්නේ කරන්න පුළුවන්. ඒක කරන්නේ කොහොමද කියන එක වැඩේ පටන් ගත්තට පස්සේ තේරෙයි. අනිවාර්යයෙන්. වැඩේ පටන් ගත්තට පස්සේ හොඳටම තේරෙනවා ඒක. මොකද හැමෝටම වඩා තේරෙනවා ඒක. කියන්නේ ඒ අවශ්‍ය දේ අවශ්‍ය විදිහට ගන්න සැකසෙනවා. හැබැයි අර හිතට එන එක විශ්වාස කරන එක විතරයි. කිසිම දෙයක් නැහැ හිතට එන එක විශ්වාස කරන එක විතරයි කරන්න දෙන්නේ. ඔව් දැන් අර හිතට එන දේ විශ්වාස කරන්න කියන සහ දේවල් කස්ටමයිස් කරන්න වෙනවා කියපු කතාවට මම දෙයක් ඇඩ් කරන්න.
දැමාර ප්‍රොජෙක්්ක ඒගැන සුවන්දවල්ටික තෝරගරන හිටිය මුලින්ම මේ ස්මෙල්ස් ටික මේ ප්‍රොජෙක්් ඇතුළේ දානවා කියලා මොන් බ්ලන්ක නමුත් ලහිරුත් එක ඉඳගත්තර පස්සේ ලහිරුගේ ඩිමාන්ස් ටිකක් මට ආව ඇත්තටම කතන්දරේ ඊටස ලහිරගේ මචන් ම දැන්නම් මේ වෙලාන යස් කරන්න මොම්බලොන් ලෙජන් මච මට එක ෆ්‍රේග්‍රන්සකර මොම්බලන් ලජන් වගේ ඕඩ දැ වෙනස් කරමක්කෝ ඇත්තර මම මේ දැම් මේ ඩිවලප්මන් ඔක්කොම ෆ්‍රාන්සල හයින් කම්පැනිස් තුනක් විතර එක එකතලා මේ ඩිවලප්මන්් කළේ එතකොට දැම් මංඔය ෆ්‍රාන්සල කම්පනීස් දෙකතුනක් එක්ක මේ වැඩේ ප්‍රජෙක්ටයක් විදිහට කරලා ඩිවලප් කරලි වුණට පසේ ලහිරුගෙන් ආපු ඉල්ලීම් ටික බලද්දී මට වුණා ආපහු මුලින්දම්ම සිරහට මේ මේ ෆ්‍රේග්‍රන්ස් ටික අලුතෙන් ආපහු රීක්‍රියේට් කරන්න අනිත්තක ප්‍රශ්නය දැන් ලහිරු මට ලෙජන්ඩ් දෙන්න කිව්වට මට ටිපිකල් 100% ලෙජන්ඩ් දෙන්න බෑ එතකොට ඒක කොපියක් වෙනවා නිතර මට කොමතවට කැමතිත්න කැමතිත් නැහැ මට එතකොට ඒක තනිකරම මොලිකියුල්ස්ම වෙනස් කරලා අර ෆස්ට ඉම්ප්‍රෙෂන් එකට පස්සේන දේවල්ටික මට වෙනස් කරන්න සිද්ධ වුණා ඒගැන්නේ අපේ තියෙනන දැන් ටොප් නෝට් බේස් නෝට් මිඩල් නෝට්ස් කියලා තියෙනවානේ කට්ටි දන්න හැබ මේ බල මාව බලලා දැනගන්න කට්ටිය මේ මංගේ දන්න ෆ්‍රේග්‍රන්ස් ගැන ඇත්තරම ගොත් එම සමහර කට්ටිය දැනගන්න පුළුවන් මම හොඳට දැනගන්න පුළුවන් මොකද මාත් දන්නේ හරි පොඩ්ඩයි ඒ ඇවිල්ලා මේ දන්න දේවල් ටික ඉගෙන ගන්න ජූඩ් ෆ්‍රේග්‍රන්ස් ෆලෝ කරලා තියන්න කියලා ඇත්තටම මේ ජූඩ් ඒ කියන්නේ ජූඩ් තමයි මට ඒ කියන්නේ කොන්ෆිඩන්ස් එකක් කියලා ඒ කියන්නේ වැඩක කොන්ෆිඩන්ස් එක කියන්නේ කොහොමද මට මට මං කරපු හැම එකම කොන්ෆිඩන්ස් පිට තමයි මං කළේ ඕනම වැඩක් කොහොමද කොන්ෆිඩන්ස් එක කරන්නේ කොහොමද ඒ පිළිවෙල සහ ඒකල මාර ලේසි නෑ ගැන මේ ලාසිං ෆ්‍රේග්‍රන්ස් පස්සේ කවුද හිටිය කියලා හොත්තේම ජූඩ් එතකොට ජූඩ් විතරයි මොද සමරය කියනා මේ එක වැඩකට ටීම් එකක් දාගෙන මැරීගෙන එක මාකටිං අපි කියමුක එක සෙක්ෂන් එකට 4-5 දෙනෙක් දාගෙන බුදු අම්බෝ කොච්චර මේ ඩිපාර්ට්මන්ට් HR ඩිපාර්ට්මන්ට් එක කියලා තියෙනවා මාකටිං ඩිපාර්ට්මන්ට් ෆයිනෑන්ස් ප්‍රොඩක්ෂන් ඔය සෙට් එක දැන් අවශ්‍ය තැනට අවශ්‍ය කට්ටිය ඕනේ තමයි හැබැයි සමහර ඒවා මේක කරලා තියෙන එක්කෙනෙක් මම ඇවිල්ලා හා කියපු එක විතරයි කළේ එතකොට මේක ඩිසයිනින් කියලා කියන්නේ මේ පෙට්ටිය හදන එකේ ඉඳලා එතකොට මේ බොටල් එකට මේ ප්‍රින්ට් එක දාන එකේ ඉඳලා හරිද එතකොට මේ සුවඳවල්ටි හදන එක ඉඳලා එතකොට මේ ඇතුළේ නෝට් එකක් තියෙනවා ඒ නෝට් එක කියලා කියන්නේ මම ලියපු මම මගේ ඔළුවේ තියෙන නෝට් එකක් නෙමෙයි තියෙන මෙයාගේ ඔළුවේ නෝට් එකක් ඒක මම අප්‍රූව් කරපු එක විතරයි කළේ ඒකේ ඉඳලා හරිද එතකොට මට තේරෙන්නේ මේ සෝෂල් මීඩියා පබ්ලිෂින් සහ මේක ඩිලිවරි ඉඳලා හැම එකක්ම කළේ එක්කෙනෙක් කියලා කිව්වොත් මේගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ ඔක්කොම එක්කෙනෙක් කළේ ඇත්තට මට ඒක කරන්න සිද්ධ වුණේ ලහිරු ඉන්ඩස්ට්‍රී ගැන දැනුමක් තිබ්බ කට්ටිය හිටියේ නැහැ අදටත් ගොඩක් අඩුයි ඒ කාලේ වෙද්දී අපේ තිබ්බ එකම බ්‍රෑන්ඩ් එක ඔයා හිතන්නකෝ 2017 ලාසින්යෝ ද ෆ්‍රේග්‍රන්ස් ඩෙවලොප් වෙද්දිම යුරෝප් වල කේටි පේරිගේ නැත්නම් ශකීරාගේ සෙලිබ්‍රිටි බ්‍රෑන්ඩ්ස් ටික ඩෙවලොප් වෙනවා කේටි පේරි ආරියානා ග්‍රාන්ඩේ බ්‍රෑන්ඩ්ස් එක ඩෙවලොප් වෙන්නේ වැඩි ඕනේ නැහැ 2017 ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ CR7 බ්‍රෑන්ඩ් එක එන්නේ 2017 අලුත් වර්ෂන් එක ඉතින් යුරෝප් වල වරුණි අනිවාර්යෙන්ම යුරෝප් වල 2016 ඒගොල්ලන්ගේ සෙලිබ්‍රිටි බ්‍රෑන්ඩ්ස් හදද්දී අපි ලංකාව මේ පුංචි රටේ අපි සෙලිබ්‍රිටි බ්‍රෑන්ඩ් එක අපේ ශ්‍රී ලංකන් සෙලිබ්‍රිටි කෙනෙකුට සෙලිබ්‍රිටි බ්‍රෑන්ඩ් එකක් හැදිලා අද වෙනතුරුත් ලාසින්යෝ ද ෆ්‍රේග්‍රන්ස් හැරෙන්න ලංකාවට සෙලිබ්‍රිටි බ්‍රෑන්ඩ් එකක් කියලා පෙන්වන්න බ්‍රෑන්ඩ් එකක් නෑ ලහිරු සෙලිබ්‍රිටි බ්‍රෑන්ඩ් එක නම් කොහොමත් නෑ නේද මං කියන්නේ මේ පර්ෆියුම් බ්‍රෑන්ඩ් එකක් පෙන්වන්න නෑ සෞත් ඊස්ට් ඒෂියාවල තාම සෞත් ඊස්ට් ඒෂියාවල සිංගර් කෙනෙකුට නෑනේ ක්‍රිකටර්ස්ලාට ඇක්ටර්ස්ලාට ඒගොල්ලෝ ඉන්නවා සමහර ඒවා එන්ඩෝස් කරන ඒවාත් තියෙනවා නමුත් ඒගොල්ලන්ට ඕනේ එයාලගේ නමින් බ්‍රෑන්ඩ් එකක් නැහැ ඉතින් මේක අපිට දැන් මට මේක ගැන මේක දිහා අවුරුදු 9කට පස්සේ බලද්දී පුදුමාකාර ඒ කියන්නේ ආඩම්බරයක් තමයි හිතට දැනෙන්නේ ඒ කියන්නේ මේ දේ අපි දෙන්න එකතු වෙලා කලා කියන එක ඉතින් මම අර මේ සුවඳ ගැන ආපහු සෙරක් කියාගෙන යන්නම් මේ
මුලින්ම ඕකනම් මහිතන මේ තියෙනවා තව තියෙනවා මේ ලහිරුටෝනෝන මිස්ටෙල්ලෙස් ඊට පස්සේ මං ප්ලෑන් කර ඇතරම ලහිරු අපි මුලින්ම රෙෆරන්සස් 4ක් ලෝංච් කරන්න 4ක් ලෝංච් කර මිස්ටෙල්ලෙස් මිස්සෙල්ලෙස් චයිනටවුන් රම්බරි චයිනටවුන් තනිකරම චයිනටවුන් කියන සින්දුව ඉන්ස්පය කරගෙන තමයි ඒක හැදුරේ වාර්ත සුවදක් මදලා තිබුණට මේ අනෙමේ මේ මගේක මංගහගෙන ඒක හිතන්න එපාය මේක ඇතරම වැඩේ හොඳයි මේලෙවල්ලගේ තියෙන්නේ මේ මම කොමත් ඇතර මේ මගේ හැම එකක්ම වගේ දැන් පොඩ්ඩක් එලියට ගිහිල්ලා මගේ කියන කන්සෙප්ටයකින් නැතුව මම බල්ලා සතුටු වෙනවා මේ දවස්වල මේ එහෙමම තමයි ඒක හරිම ෂෝක් ඉතින් ඒකින්ද තමයි මේකේ වගේ රියැක්ෂන්ස් ආවේ මේ මාකටිං පර්පස් නෙවෙයි නෑ මාකටිං ඇත්තටම මාකටිං පර්පස් කියලා කියන්න දෙයක් නැහැ ලාසියන්ස් ෆ්‍රේග්‍රන්ස් ලංකාවේ මාකට් එකේ දැන් නැහැ ගන්න නැහැ ඔයගොල්ලන්ට ඇත්තම කතන්දරේ ලංකාවේ මාකට් එකේ ලාසියන්ස් ෆ්‍රේග්‍රන්ස් නැහැ ගන්නව නම් ගන්න තියෙන එකම මාකට් එක අබුඩාබි අබුඩාබි වලට ගිහලා UAE වලට ගිහලා තමයි ගන්න තියෙන්නේ ගන්න කෙනෙකුට ඇත්තටම මේක මේ ඒ කියන්නේ මේ ප්‍රඩක්් එක මාකට් කරන්න නෙමේ ඇතර මේ කතාව කොච්චර ලස්සනද කියලා කතා කරන්න ඇත්තර වේවන ඉතින් මේ මිස්ටෙල්ලෙස් මිස්සෙල්ලෙස් තනිකරම අර එක්සෙකිටව් නැත්තං අපි කියන්නේ එක්සෙකිටව් ටයිප් එකේ ජෙන්ටල්මන්ස් ලටයි මිස්සෙල්ලෙස් එක සොෆිස්ටිකේටඩ් වූමන්ස් ලටයි තමයි අපි ඇත්තරම හැදුවේ ට මතකතිය සොෆිස්ටිකේටඩ් කියන එතකොට සොෆිස්ටිකේටඩ් වූමන්ස් ලට තමයි මිස්සෙල්ලෙස් එක හැදුවේ මිස්ටෙල්ලෙස් එක හැදුවේ අර එක්සිකියුටිව් ටයිප් එකේ CEO ලට GM ලට ඒ වගේ කොන්සෙප්ට් එක කට්ටියට එතකොට චයිනටවුන් තනිකරම ෆන් වයිබ් එකක් යන් වයිබ් එකක් ඒ වෙලාවේ ඩිවලොප් කරේ සහ රම්බරි තනිකරම යන් ගර්ල්ස් ලට රම්බරි තමයි මම දැනට ඇත්තටම මම රම්බරි කියලා කියන්නේ මම හොඳටම ඒ කියන්නේ ස්මෙල් කරපු ඕල් ටයිම් එක මේක මෙයා හැදුවේ හින්දා මම කියන්නේ රම්බරි කියන්නේ මගේ නම තිබුණා මගේ සින්දුවේ නම තිබුණාට මෙයා හැදුවේ ඒක තමයි මම දැනට ෆීමේල් ලේඩීස් පර්ෆියුම් වලින් මම හිතන්නේ හොඳම එකක් හොඳම තලයේ තියෙන එකක් රම්බරි ඒක හින්දා තමයි ඒක කියන්නේ ඒක මැනුෆැක්චර් කරන්නත් ඉස්සෙල්ලා ඉවර වෙනවා ඒක. ඔව් ඇත්ත. ඒක ඇත්තටම අවුට් ඔෆ් ස්ටෝක් මං හිතන්නේ රම්බරි පාවිච්චි කරපු ගොඩක් කට්ටිය ඉන්නවා ඒතලට. ඔව් අනාථ වෙලා නමුත් ඉස්සරහට අපි ආපහු මේ මේ වෙලාවේ ඔය තමයි මේ වෙලාවේ අනාථ වෙලා තියෙන්නේ. ඉස්සරහට ඔයගලන්ට නාන්න හම්බෙනවා. ඉතින් ඒ විදිහට තමයි සුවඳවල් ටික ඩෙවලොප් වුණේ. ඊට පස්සේ අපි හැදුවා ඒක පාර වැඩි නේ මේක ගැන කියද්දි ඔක්කොම out of stock එක කියන්නේ කෙලින්ම මේ විකුණලා full ඒක ඇත්තට මේ බඩු විකුණන්න නෙවෙයි අපි මේ කරන්නේ ඒක වෙනම level එකක් ඔයගොල්ලන්ට දැන් මේක දැනට ගන්න බෑ මේ තියෙන්නේ අපි ගාව මේ බොහොම මාරු ඉතුරු වෙලා තියෙනවා ඩම් ටිකක් අපේ යාළුවෙක්ගේ ගෙදර තියෙනවා මම අපිට ගින්න ගත්ත ටිකක් එච්චරයි දැනට ලංකාවේ ස්ටොක් තියෙන හරි ආසාවෙන් අපි කියනවා ඒවා ටික ඉවරයි ඉවරටම ඉවර වුණා ඉතින් මේ ඊට පස්සේ ඩම්ඩම් අපි ලෝන්ච් කරා ඒ ඩම්ඩම් ලෝන්ච් කරේම ඩම්ඩම් සින්දුවත් එක්ක ඩම්ඩම් සින්දුව එක සින්දුව හැදෙද්දී අපි පර්ෆියුම් එකක් කරා මොකද ඒ වීඩියෝ එක ලක්ෂණ නිදිරිසිංහ මතක් කරන්න ඕනේ මං හිතන්නේ ඩම්ඩම් සින්දුවයි ඒ වීඩියෝ එක හින්දා තමයි මේ වගේ පොප් අප් වෙන කලර් එකක් මේ වගේ මේ ඔක්කොම ටික මං හිතන්නේ අතර මේ ඩම්ඩම් එකේ කලර්ස් අතර ඉතින් ඒක හරි ලස්සන ප්‍රොසෙස් එකක්. ඒ කියන්නේ සින්දුව ඔඩියෝ එක හැදිලා වීඩියෝ එක හැදෙද්දී වීඩියෝ එක එළියට එනකොට වීඩියෝ එකත් මේ වගේ පර්ෆියුම් එකක් හැදෙන්න කියන එක මරුඩි. ඒක ජොලි. ඔව් ඇත්තටම දැන් අපි ලංකාව විදිහට ඩෙවලොප් කරපු පළවෙනි යුනිසෙක්ස් ෆ්‍රේග්‍රන්ස් එක තමයි ඩම්ඩම් කියලා කියන්නේ. ඔව් ඩම්ඩම් කියලා කියන්නේ කට්ටිය දන්නේ නැති කට්ටිය මේ ෆස්ට් ලංකාවේ ෆස්ට් යුනිසෙක්ස් පර්ෆියුම් එක මේක ඕනෙක් කෙනෙකුට ගන්න බලන්න දැනට මං හිතන්නේ මේක තමයි අඩුවෙන්ම ස්ටොක් ගැහුවේ ඇත්තට. අඩුවෙන්ම ස්ටොක් ගැහුවේ මේක ඒක ඉවර වෙලා මේ හැමෝටම දැන් ඉතින් මේ ප්‍රශ්නේ හැමෝටම තියෙනවනේ ඉතින් දැන් X එකේ කට්ටිය මොකද අපේ මුළු මියුසික් කවන්නේ කමයි ඒක හරිම ෂෝක් ඉතින් දැන් දිනේස්ලා X අරම්මන ඔක්කොම මම පාවිච්චි කළා මම ඉවර කෙරුවා. ඔව් ඒක නැතුව ඒ කියන්නේ ලයිෆ් එක ගත කරන්න බැරි ලෙවල් එකකටම ආවා X එක. ඒ කියන්නේ X එක කියලා කියන්නේ අපේ මේ ලොකුම එක නේද? X එක මේ X එක ඔයා බලන්න ඕපන් කරන්න මේ කාලෙකින්
කාලෙක ටවුන් ගහගත්තා කමන්න එක්සුත් ගහගෙන අදනික යයිද දන්න කැරකි එක් එක ලහිරු ඇත්තරම මම මේ ඒගැන මනුරංග පිස්සු ඇල්ල දෙදස් 19 එක් එක අපි ලෝංච් කරන්නේ එතකොට මේ එක් එක ලහිරු ඇත්තරම මේ ලෝකෙ තියෙනවා පර්ෆියම් බ්‍රෑන්් එකක් එසෙන්ට්‍රික් මොලිකියල්ස් කියලා සෙන්ට්‍රික් මොලික එසෙන්ට්‍රික් මොලිකියල්ස් ඕ මම මේ ගිහිල්ල ම මේක අප මේ වැඩේ මේක ගැන කතා කරන්න තියන්නට මේ බ්‍රන්් එක බ්‍රන්් ඩිවලප්මන්් එකෙද එකත්තිබුට මේ මට දුන්න බිස්නස් විසිට්ටයා කඩද මොක බිස බිස්නස් විසිට්ටයක් ගිය මම පර්ෆියම් ගහන ම කාල ඇත්තම කාල පාවිච්චි කළේ මේ මොනාද පොස් පාවිච්චි කල මුලීම මම පර්ෆිම් ගහන්න ගත්තේ මේක මචන් ෆැරන්හයි ඩියෝ ෆැරන්හයිට් ගහන්න ගත්තේ ෆැරන්හයිට් සෙට් උඩායක ඕනව දැනක අම්මට උඩු කිහිල්ලට ගහන්න ෑන මචා ගහලගලා කිහිල්ල රෑශ්ාව ආරි ප්‍රශ්නයක්කා ඒක කෙලිම මට මගේ ස්කින්න එකට සෙට් නෑ ඕම හොම ගිල්ල තමයි මොන්ඩ්ලංකට සෙට්ටෙන් එතවට මගේ ආසම ෆැරන් හයිටු මොන්ඩලක් ලෙජන්ඩු තම මගේ ආසම දෙක ලොකුවේ වගේම ගහලනෑ මේ කොහොමරි එහෙම අද්දී මාවෙක්කං යනවා ලෝකෙ තියෙන ගනම්ම එකනේ ලෝකෙ තියෙන රයාම් පර්ෆියම් මාකට රයා පර්ෆිම් මාකට යන්නේ නීෂ් පට්ටම නීෂ් ජීවිතයට මනන් දැකනෑ ලොවෙත් ඒ පර්ෆියම් දෙදස් දාහතේ යනවා අම්මා මම බන්න පර්ෆියම් කියලා කියන්නේ මියසික්වට වඩා ඇත්තම කර එක වෙන පැෂන් එකක් කියලා මට තේරෙන්නේ මේ එකට මම එහෙම පර්ෆියුම කෙනෙක් නෙමෙයි හරිද මට ඒක පැෂන් එක ඇති කරන්නේ මේ මනුස්සය එක්ක යනවා ඒ මාකට් එකේ නම මොකද්ද මං පැරිස් ගැලරියට එක්කන් ගියා ඔයාව පැරිස් ගැලරි ඩෙබන්හෑම්ස් එක්කන් ගියා අර උඩ තැනක් තිබුණේ මේ ටැක්සිඩෝ තියෙන එක ඔව් බ්ලූමින්ඩල්ස් ඔව් ටැක්සිඩෝ තමයි මගේ මං හිතන්නේ ඒක ගහපු මේ ඩුබයි මෝල් එකේ බ්ලූමින්ඩල්ස් එකට ඔව් ඒක ඉතින් එහෙම මේ ඒකයි ලංකාවේ නීෂ් නෑ ලහිරු නීෂ් නෑනේ නෑ නීෂ් බ්‍රෑන්ඩ්ස් මුකුත් නෑ ලංකාවේ වෙලාවේ ඉතින් පර්ෆියුම් දි මාර්ලි ලෝන්ච් කරන්නේ 2009 නේ එහෙම අරන් ගිහිල්ලා මට දුන්න බිස්නස්ටුව බුදු අම්බෝ එකනම් මහන්සීම චංගය බුදු අම්බෝ මට වෙලාවක් දුන්න කියන්න ෆැක්ට්‍රීකට ගිය අපි මම ෆැක්ට්‍රීකට ගිය ෆැක්ට්‍රීකට ගිහිල්ලා මම තමයි බොටල් එක සිලෙක්ට් කරේ මේ බොටල් එක සිලෙක්ට් කළේ මගේ ආසාවට මේ එතකොට ලිඩ් එකත් සිලෙක්ට් කළේ අපි දෙන්න එකතු වෙලා මේ ලිඩ් එක හොඳයි කියලා එහෙම තමයි ඒකේ අපිට බොටල් එක සිලෙක්ට් කරලා ඉවරලා අපිට ලිඩ් ඒ කියන්නේ පර්ෆියුම් ෆැක්ටරි එක ප්‍රොඩක්ෂන් සෙක්ෂන් එකේ තමයි මෙයා එතකොට වැඩ කළේ ඒ අවස්ථාව තමයි මේ වගේ බ්‍රෑන්ඩ් එකක් කරන්න හොඳම අවස්ථාව වුණේ මෙයාට ඒකින්ද මම තමයි අපි තමයි ගිහලා හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක් බෝතල් මම දන්නේ සෑහෙන තොගයක් තිබුණා අරගෙන බල්ල කොහම අතට සෙක්සි එක අපි ගත්තා අරගෙන ඒක නියම එක්ස්පීරියන්ස් එකක් ඒක ඉතින් ඒ ඔක්කොම ටික කරලා තමයි අපි ආවේ අවුලන්න ලස්සනට මෙන්න මේක තමයි එක්ස් එක මේක දාගන්න කොහෙන් හරි දාමුනේ එක් එක මේ මං කියාගෙනාව කතාව ලහිරු මේ ලෝකෙ තියෙනවා බ්‍රෑන්් එකක් එසෙන්ට්‍රික් මොලිකියල්ස් කියලා එතකොට එසෙන්ට්‍රික් මොලිකියල්ස් වල කොන්සෙප්ට් එක තමයි ලහිරු ස්කින් එකට ස්ප්‍රේ කරපුවාම තමන්ගේ ස්කින් එකේ හැටියට මේ ෆ්‍රේග්‍රන්ස් එක කස්ටමයිස් වෙනවා එතකොට එක් එකට අපි ඇත්තටම යූස් කරලා තියෙන්නේ ඔන්න ඔය ටෙක්නොලොජි එක අම්මා එතකොට ඔයාගේ pH එකේ විදිහට තමයි ෆ්‍රේග්‍රන්ස් එක වෙනස් වෙන්නේ එතකොට හැමතිස්සෙම හැමෝටම වෙනස් විදිහේ යුනික් සුවඳක් තමයි එන්නේ. ඒක තමයි අපි X එක ලොන්ච් කරද්දී 3ක් විතර ගවොත් එහෙම කලන් දාලා යනවා. ඒ කියන්නේ මේක EDP ඔක්කොම අපේ කලෙක්ෂන් එකම EDP පැය 24කට වඩා කොහොමද තියෙනවා. ඒ කියන්නේ අඳුමක එහෙම යවා ගන්න පොඩ්ඩක් අමාරුයි. අමාරුයි සුවඳ යවා ගන්න. ඔය මේවට අපි ගොඩක් 22 විතර ඔයිල් කොන්සන්ට්‍රේෂන් එකක් යූස් කරා. ඒකයි අපේ ඇත්තටම ෆ්‍රේග්‍රන්සස් ලාෂන් ෆ්‍රේග්‍රන්ස් එච්චරටම මේ ඒ කියන්නේ කාත් එක්කත් කතාවට මෙයා වෙන්න හේතුව ඇත්තට මේකයි. මේක යුනිසෙක්ස්. මේක යුනිසෙක්ස්. ඩම් එකත් යුනිසෙක්ස් ඇත්තටම මේ. ඇත්තට මගේ ෆේවරිට් ඩම් ඇන් ඒ කියන්නේ මගේ අර මම ඉල්ලපු සුවඳ තියෙන්නේ මේකේ. ඔව්. ඉල්ලපු සුවඳ තියෙන්නේ මේකේ. හැබැයි අපි මේ ටික ෆ්‍රේග්‍රන්ස් ටික රෙෆරන්ස් ටික හදාගෙන යද්දී අනේ දැන් ඔක්කොම කඩනවානේ මට ඔක කොහොමද ඔක මම ගෙදර ගෙනියන රත්තරනේ. හරි මේ හම්දෙන්නේ මේක මේ මට වෙච්චරයි තියෙන්නේ මට දෙන්න බෝද කරන්න දැල්ල ඩබ් එක ඕනේ මට අම්බෝ
ඕක තමා යුනික්ම ස්මෙල් එක ඕක තියන්නේ ඕක මොකද බම් මොකක්ද මේ ග්‍රීන් ටී එක්ස්ට්‍රැක්ට් එක මේක තියෙනවා ග්‍රීන් ටී මේක ගාගෙන ඕන වෙලාවක ඉතින් ආය ජිම්ද වෙඩින්ද එකට මේ මට ගත්තු කට්ටික මේකට තම වැඩිම මේ අමුතු එකන විනෝදයහම අය ඩම්ඩම්කෝ බටරෑ හස්බන්ල වයිලා හගන හස්බන් වයි දෙන්නට පාච්චි කරන්න පුළන් තිරතම ඇත මේ ප්‍රේගන්ස ඇදවේ මේ ලහිරු දැක්ක දන්න මේක මේ නෙලුකුල්ගවා තීර නෙලකුල්ල තීර පේනවනං මේ ඩිසයින් ඇතරම ඒ කියන ඒ කාලේ අපි නෙලුම්කුලන කතාවක් එක රටට ටොපිකයක් වෙච්ච කාලෙක තමා මේක හැදෙන්නේ නෙලුම්කුලන වැඩි දාලත් නෑ තකොට නෙලුකුල් නෙලුකල ප්‍රොෆිට් කරන්න එද ඒ කාලේ ප්‍රොෆිට් කර බවයි දන්න ඇතර ම දන්න ඇතර මදන්න දන්න ඉති පොෆිට කරන ෆිට් කරනවා හොඳයි එක ලයිට්ේ දාන්න පුලා වගේ එලි ලයිට්ේ දාන්න දරුවන තිබුණ සරන ඉතින් මේ ඔය විදිර තමා තින් අපේ ප්‍රඩක්ස් ලයින් එක හැදුනේ තර ලාශන්ද ෆ්‍රේගන්ස් ලහිරු අපේ රෙෆරන්සස් අපි ලෝංච් කර 6ක් පලවිනිින් හතරම් රම්බරිකක් නෑ මාගාව නෑ රම්බරික පෙන්න්න රම්බරිකත් තිබන ඇතරම ඒක තම ඇත්තටම ගොත් හැම ගැහැනු ළමයකගේම මේ ආසම එක රම්බරිය තැංගවේ ප්‍රේකන්ස ඇදුවට ඒකන මට මීම මම හිතුවා ඒවා නෙමෙයිමි මට කියල නම්මට මේ පර්ෆියම් ආදික මග ආසවය නමුත් කතන්දර ඇත්තරම ලාසිං්ඥෝ කියන බ්‍රෑන්් එක උනාට අපි යුනිවර්සල් බ්‍රෑන්් එකක් හැදුවෙලා හිරු ගැන කාටත් ගැලපෙන බ්‍රෑන්් එකක් නේද අපි ලහිරු පෙරේරාස දේවල් විතරක් නෙමේ එතන කරලා තියන්න අපි 6ක් හදලා එකක් ලහිරු පෙරරදීලා ඉතුරු පහම දුන්නේ කමියනිටියට කියන්නේ කස්ටමර්ස්ලට යාලගේ අවශ්‍යතාවයට එක කස්ටමයිස් කරගන්න තම අප ඇත්තම බ්‍රෑන්් එක හැදුවේ හරියට මහරි ඊට පස අන්තිමට මගේ ෆේවරිට් එක වෙන්නෙත් කමිට ඩම් තම අන්තිමේද වෙන්නේ ඉතින් බිල්ඩ් කොලිටිය එක ඔය ඔයාට මතක ඇති ලිඩ් එකක් සමක් ලිඩ් එකක් ඇතම ලාශයද ෆ්‍රේගන්ස් පාවිචිකර කොටි දන්න කොච්චර කොලිටීද කියලා ප්‍රඩක්් එක ඒක කවදාවත් මේක එකම එකයි බෑඩ් කමෙන් රිවියව් කියල එකක් ඇවල්ල තියෙන්නේ මේ අපේ පේන්ට් එක පේන්ට අපට අවට රම්බරගේ පේන්ට් එක අව්වට ගිල්ල තිබුණ පේන්ට ඉති ඒකත් ඉතින් ටිකක් කල් කිය කාලයක් ඇද ඕනම ලැක පේන්ට් එකක් කරලා තියෙන බොට්ල එකක් එහෙම වෙන්න පුළුවන් ඇතර මගේ ඒ වෙලා ලහිරු මට මතක අදවගේ ලහිරුමට කතා කලකෝ මච මෙන්න මෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා ඒ වෙලා මාගාව තිබ්බා ගුචි බ්ලූම් එකක් ඔය රම්බරි පාටම මන්නිකම් පොඩ්ඩක් සූරල බලපම ගුජි බ්ලූම් එකක් සුවදට නම් කවදාවත් බෑඩ් කමෙන්ටයක් ඇවිල් නෑ ඇවිලන කවදාවත් ඇවිලනෑ බෑඩ් කමෙන්ටක් කල ගැන මේ ඕනම ගත්තින ඒගොල්ලන්ගේ කැමති ෆෙවරිට ඇති නම එච්චර ඔව ඊට පස්සේ ලහිරු මතක ඇති අපි 2020 පස්සේ ප්ලෑන් කර මිස්ටෙල්ලෙස් ස්පෝට් එකට වනේ මිස්ටෙල්ල ස්පෝට් එක මේ ඇතර මාගාව නැහැ මග ඇති මට ඇතරම හොයාගන්න බැරවගයා බොට්ල එක එක තනිකර ෆෙරාරි රෙඩ් එක ෆෙරාරි රෙඩ් මල්ලක තියන්නේ ඔයාගව තිනද ඒක ම තින තින ස්ටඩිය ඒක හෝගේ ගත්තන්නේ ඒද මම හෙව්ව එක හොඳ ආරයි එක ෆෙරාරි රෙඩ් එක තනිකරම ඒ කොන්සෙප්ට ගෙනාව ඇත්තරමර ෆෙරාරි ෆිලිං එක දෙන්නසා ඒ ෆෙරාරි වාහනයක් පේන් කරන මෙතඩ් එකෙන්ම තමයි ඒගොල්ලෝ බොට්ල එකත් පේන් කරන්න ඒ කලක ගන්න එතකොට ඒ අපි ඉස්සරහට ප්ලෑන් කරගෙන හිටප එකක් අපිට ඔය මේ ඔක්කොම ආපහු වෙනවා අලුත් විදිහට මහට බොට්ල එක වෙනස් වෙයි තව අලුතනුත් ෆ්‍රේග්‍රන්ස් එක් අලුත් ෆ්‍රේග්‍රන්සෙයි කොන්සෙප්ට එක වෙනස් වෙයි ඒ වගේ දේවල් වේ ඉතින් ඇත්තරම මේ දැන් අපි මේක ලංකාවේ ලෝංච් කරලා ලහිරු ඩුබායි ලෝංච් කරද්දිත් ලොකු හොඳ ප්‍රතිචාරයක් අප අතරවා මේ ඒකැන ඒක මං හිතුවටත් වඩා ඇත්තරම ඉතාම හොඳ ප්‍රතිචාරයක් නමුත් ඒ වගේ අපිට පොඩි නෙගටව් ෆීඩ් බැක්ටියකුත්තාවා ඔව නෙගටව් ෆීඩ් බැක්ටිකුත්තාව මේ ලාශින ලෝගෝ එක ඇරබික් කල්චය එකේ කොයි වගේ විදිරද ඇක්සෙප් කරන්න කියන එක ගැන
ලෝගෝ එක. ඒගොල්ලන්ට ඒක පොඩ්ඩක් කර අපි ලංකාවේ අය විදිහට මේ ලාසිඥ රෝගක දැක්කම ලහිරු පෙරරකින අපට හරි රික්මට අඳුරගන්න පුළුවන්නේ නමුත් හිතන්නකො ඩුබයිවලට ගියාට පස්සේ ඒක ලහිරු පෙරර කියලා නෙමේ ඒක නිකන් යම්තාක් දුරකට මූුණක් විතරයි එතකට ඒක පොඩි අර ලේඩි කෙනෙකුට ඒ වගේ පිරිමියගේ මූුණක් පාවිච්චි කරන්න ආසින්නේ රම්බරිකටා මේ රෝස පාටක මේ මගේ මූුණ තියෙන එක ලෝගක තියනක රෝස පාටක ලෝක තියන ප්‍රශ්නයක් ආව තම එකන පිරිමි ලෝග එකක් තියෙන එක රෝස පාට වගේ එක පිරිමි මූුණක් තියෙන එක එකන ඒ වගේ අර කල්චරල් වයිස් දේවල් ටිකක් ආව නමුත් අපිවට අක්ගල හදාගත් අපි මූුණ මේ පලනි ස්ටොක්ස් වල තියනවා නිත්‍යවල තියන්නේ මහිතන මිස්ටෙල් ලෙස්සගේ බැලුවොත් මේ මිස්ටෙල් ලෙස්ස එකක් තියන්නේ මිස්ටෙල් ලෙස්සගේ ඇත්තරම මේ මිස්ටෙල් ලෙස්සගේ ඇත්තරම මේ ලාසිඥෝ මූුණ නැහැ මිස්ටෙල් ලෙස්සගේ තියෙන්නේ ලාසිඥෝ කියලා විතරයි ඇතරම ගැනේ ලෝගෝ මූුණ නැහැ ඒකන්න මුල ඉඳලම ඒ ප්‍රශ්නයෙන් ප්‍රශ්නයෙන් පස්සේ ඒ ප්‍රශ්නය හැමකම මෙම කලා ඒ ප්‍රශ්නයෙන් පස්සේ අපි ලෝගෝ එක අපට මේ අනිත් හැමකම මෙහෙම කරන්න වුණා ඔව් ඩුබයි මාකට් එකට අවශ්‍ය විදිහට අපි මේව කළා නමුත් මෙන්න මේ තමයි දැන් ඒ විදිහට අපිට වෙනස් කරන්න සිද්ධ වෙනවා නමුත් අපි ඒක තමයි බ්‍රෑන්ඩින් කියන එක ඇතුලේ ලහිරු කස්ටමර්ගේ අවශ්‍යතාවයට සහ බ්‍රෑන්ඩ් එකේ සුබසිද්ධිය වෙනුවෙන් අපි අනිවාර්යයෙන්ම අවශ්‍ය කරන ඒ කියන්නේ ඒ මොන හරි වෙනස්කම් කරන්න ඕන නම් ඒවා ඉතින් අනිවාර්යයෙන්ම කරන්නම ඕනේ අනිත් එක මේ කොහොමද අර ගයිඩ්ලයින්ස් තියෙනවා දෙයම ජීවිතෙත් ගයිඩ්ලයින්ස් තියෙනවා ඔව් හරිද සමහර වෙලාවට ඒ ගයිඩ්ලයින් දන්නේ අපි විතරයි ඔව් ඇත්ත අපිම දාගෙන අපේ ගයිඩ්ලයින්ස්ට අපි මැරෙනවා බ්‍රෑන්ඩ් එකෙත් එහෙම මැරෙන්න ඕනේ නැහැ සමහරලාට ගයිඩ්ලයින්ස් අපිට ඕන විදිහට වෙනස් කරගන්න ඕන නම් අපි කලේ මෙහෙමයි කියලා මම කියන්නේ ඒක හොඳ විදිහට නම් වෙන්නේ නරක විදිහට නම් ඉතින් අපරාධ වෙනස් කරන්න එපා හරිද ඕනම ගයිඩ්ලයින් එකක් වෙනස් කරලා හොඳක් වෙනවා නම් ඒ වෙනස අනිවාර්යයෙන්ම ගන්න ඒක අර තමන්ගේ අපි හදන්න හිටියේ මෙහෙමයි අපි කරන්න හිටියේ මෙහෙමයි එහෙම කරලා ඇත්තටම එහෙම කරන්න එපා මොකද ෆයිනල් රිසල්ට් එක තියෙන්නේ ජනතාවටනේ ඔව් එතකොට තමන්ගේ හිතේ තියෙන එක තියෙන්නේ හැමදාම තමන්ට ඉතින් මොකද තමන්ගේ හිතේ තියෙන එක එළියට ඇවිල්ලා දැන් අපි හිතමුකෝ දැන් මේක සමහර විට මේක කියන්නේ වාගේ ඔළුවේ තිබුණ එක නෙමෙයි අනිවාර්යයෙන් වට මතක දන්න මම ඔයාට මං ඔයාට දීපු ඔප්ෂන් එක බොටල් එකට මීට හාත් පසින්ම වෙනස් කෙලින්ම හතරස් වගේ එකක් මේ ගැනීම හරි මැස්කලින් ෆිලිං එකක් තියෙන එකක් මේ බොටල් එක ඇත්තරම අපිට අපි මොකක්ද වාසනාවකට අපිට බොට්ල එක මේ වුණ දැක්කේ ඔවු දැක්කේ එක හරිම නිියවටරල් බ්‍රන්් එකට හරිටම ගැලපෙන යුනික්ම ටයිප් එක බොටල් බොටල් ඉතින් ඒක ඒ ඇවිල්ල ඔය බ්‍රන්් ගයිඩ්ලයින්ස් මේ ඕකතම ඉම්ප්‍රවයිසේෂන් කියලා කියන්නේ ඒගැන්නේ මගේ ලයිෆ් එකේ මම ආසම දේ තමයි ඉම්ප්‍රවයිස් කරන එක ඒ කියන්නේ සමහරලාට ඒකන්න ඒක ඉම්ප්‍රවයිස් කරන්න වෙනවා ජීවිතය තමලාට ගිහාට පස්සේ දැන් හිතන්නකෝ අපි හිතාගෙන යන සවුන්ස් නෙමේ තියෙන්නේ ඇත්ත ඊට පස්සේ තියෙන සවුන්ස් වලින් ගහන්න වෙනවා වගේ එකක් කියලා හිතන්නකෝ හරිද එතකොට මම කියන්නේ මේ අපේ කොන්සෙප්ට්ස් වල එතකොට ඒ වගේම තමයි සමහරට බලාපොරොත්තු වෙන එක එතෙන්ට ගියාට පස්සේ සමහරලාට මොකක් හරි දේවල් ජීවිතේ ඕනම දෙයක් වෙන්න පුළුවන් නේම අපි මොකක් හරි දෙයක් බලාපොරොත්තු වෙනවා ඒ බලාපොරොත්තු වෙන එක නෙමෙයි හම්බෙන්නේ හරිද ලැබෙන එකත් එක්ක ඇඩ්ජස්ට් වෙනවා ඒ කියන්නේ රිසල්ට් එකත් සරෙන්ඩර් වෙනවා හැර වෙන කරන්න දෙයක් නැහැ ඒකෙන් තමයි ඇත්තටම මං හිතන්නේ මැරණකම් සතුටින් ජීවත් වෙන්න පුළුවන් මොකද ඒක සමහර දැන්වල අපිට ඕන ඒ දේ අපිට ඕන විදිහටම ගන්න ඕනේ නැහැ ඔව් අපිට ඕන විදිහටම ගන්න ඕන දැන් අනිවාර්යෙන් ගොඩක් තියෙනවා හැබැයි සමහරලාට අපිට ඕන විදිහ නෙමෙයි අපිට තේරෙනවා නම් මේක අම්මා මේ විදිහට කිව්වොත් මරුනේ කවුරු හරි පොඩි එකෙක් ඇවිල්ලා අයිඩියා එකක් දෙනවා එක පාට මෙහෙම කරමු කියලා අනිවාර්යෙන්ම ඒක ඇක්සෙප්ට් කරලා ඒක ඉස්සරහට යන්න ඒක අපි එහෙමයි නේ අපි පටන් ගත්ත එක විදිහකට අපිට දැන් මේ මූණ අයින් කරන එක ඔව්
එක ලොකු ප්‍රශ්නයක් අපි කතා කර ලොකුවට ලොකුවට කතා කලා මේ මූුණ අය කොමද මේ ලෝග එක නැති වෙන ආරාමේ වන මන කියලා ඇත්ත අපි කතා කල අපි පල නැතික වැඩ කලා වැඩ කලා ඒ වගේම වැඩේ විදිටම කිය අපි බ්‍රන්ඩ් එකක් හොඳට විස්සරට ඩිවලප් කරන අරංගිය අපිට ඇත්තනම ලංකාවේ ඕක නතර වෙන්න හේතුව ලහිරු 2020 අර කෝවිඩ් සහ ඉම්පෝර්ට් රිස්ට්‍රික්ෂන්ස් එන්න ඒ කාලෙ තම අපිට ලංකාවට ඇතරම ලාශන ප්‍රේගන් අපේ ජොලි අපි ගත්ත ඇතර ගත්ත අනිවාර්යයෙන් මේ ජොලිය ගත්ත ඒ ඇතිගෙන අනිත ඕනම බ්‍රන්ඩ් එකක් මේ සදාකාලික නෑ ඔව් අපිට රටවල් කීයකින් ලෝන්ච් කරන්න කතා කරා ඒ කියන්නේ ඒක ෆෑන්ස් ලම කතා කරා ගොඩක් එක රටවල් වලින් අපිට ලෝන්ච් කරන්න කියලා ඇති ඔව් අපිට ඉතින් අපි ඕක ඩුබායි වල අපි මැනුෆැක්චර් කරපු හින්දා ඒ වෙලාව අපිට ලේසි ඩුබායි වලටම සප්ලයි කරන්න ඒ හින්දා අපි ඩුබායි වල සප්ලයි කළා කටාවලට අර මතකද දන්නේ කටාවලට රික්වයර්මන්ට් එකක් වෙලා අපි කටාවලට යවුවා නමුත් ඒකත් ඒගොල්ලන්ගේ මොකක් හරි ඒගොල්ලන්ගේ ඉන්ටර්නල් ප්‍රශ්නයක් හින්දා ඒක කරගන්න බැරුව ගියා විසක් එහෙම මේකක් උන්නේ නැහැ නමුත් බ්‍රෑන්ඩ් එකක් විදිහට ඇත්තට මං හිතන්නේ ලංකාව රිප්‍රසන්ට් කරන්න පුළුවන් පර්ෆියුම් බ්‍රෑන්ඩ් එකක් විදිහට තාමත් තියෙන්නේ ලාෂියනොත් ෆ්‍රේග්‍රන්ස් විතරයි අර කිව්වන හරි ඔයා දන්නවද ලහිරු මං කියන්න ඔය කිව්වන හරි තමයි ඒක තමයි කියන්න ගියේ මේ ලහිරු ලෝකේ ෆ්‍රේග්‍රන්ස් එන්සයික්ලොපීඩියා එකක් තියෙනවා ෆ්‍රේග්‍රන්ටිකා කියලා ෆ්‍රේග්‍රන්ටිකා ඔව් ඒ කියන්නේ ඕගොල්ලෝ මාත් දන්නේ මේ මෙයාගෙන් තමයි නැත්තම මේවා දන්නේ ෆ්‍රේග්‍රන්ටිකා අතර මේක ඇවිල්ලා පර්ෆියුමර්ස්ලා හැමෝම දන්නවා ඒක පර්ෆියුමර්ස් හැමෝම දන්නවා පර්ෆියුම් යූස් කරන කට්ටියත් ඔක්කොම දන්නවා නමුත් ඕගොල්ලෝ ඕනම පර්ෆියුම් එකක් Google එකේ සර්ච් කරපු ගමන් එන පළවෙනිම සර්ච් එක තමයි ෆ්‍රේග්‍රන්ටිකා. ඒතකොට ෆ්‍රේග්‍රන්ටිකා තමයි මේකේ රිසල්ට් එක දීලා මේ ප්‍රොඩක්ට් එක මොකද්ද ඉමේජ් එකකින් ඉඳන් පෙන්නලා මේකට කොච්චර ෆීඩ්බැක් තියෙනවද නැද්ද කවුද මේක හොඳයිද මේ හොඳ නැද්ද කියලා. හැබැයි ඔයාලා දන්නවද දන්නේ ෆ්‍රේග්‍රන්ටිකා හැම ප්‍රොඩක්ට් එකක්ම ලිස්ට් කරන්නේ නැහැ. අදරත් ලහිරු ෆ්‍රේග්‍රන්ටිකාගේ ලිස්ට් වෙලා තියෙන්නේ මේ මුළු ලෝකෙම පර්ෆියුම් ලක්ෂයක් හෝ 1,20,000ක් විතරයි ෆ්‍රේග්‍රන්ස්. ඔයා හිතන්න අදටත් ලංකාවේ පළවෙනි ෆ්‍රේග්‍රන්ස් එක ෆ්‍රේග්‍රන්ටිකා එකේ ඉන්ඩිවිජුවල් ආටිකල් එකක් තියෙන. ඒ කියන්නේ ලාසිඤ්ඤෝ ද ෆ්‍රේග්‍රන්ස් කියන්නේ මොකක්ද? කවුද ලාසිඤ්ඤෝ කියන්නේ කවුද? ලහිරු පෙරේරාගේ ස්ටේජ් නේම් එක ලාසිඤ්ඤෝ කියලා කියන්නේ. ඒකෙන් ඉන්ස්පයර් වෙච්ච බ්‍රෑන්ඩ් එකක් කියලා වෙනමම ආටිකල් එකක් තියෙන මිස්ටෙල්ලස් මිස්සෙල්ලස් රම්බරි චයිනාටවුන් වෙනම ලිස්ට් කරලා තියෙන අදටත් ලංකාව ලෝකෙ රිප්‍රසන්ට් කරන එකම බ්‍රෑන්ඩ් එක තමයි ලාසිඤ්ඤෝ. ලාසිඤ්ඤෝ ද ෆ්‍රේග්‍රන්ස්. ඔව්. ඉතින් ඇත්තටම ඒ කියන්නේ මේක ඒක හම්බෙලා තියෙන්නේ ඇත්තටම කියන්න ඕනේ මේ කන්ටැක්ට්ස් වලට නොවේ. නෑ. ඒක හම්බෙලා තියෙන්නේ ෆ්‍රේග්‍රන්සස් වලට. ඒ මට මේ සුවද බල කියන්න ඇත්තටම මේ ඒක හම්බෙලා තියෙන්නේ වැඩේට. ඒක ඇවිල්ලා මේ මට වියුස් ගාණක් තියෙනවතවත් මගේ බ්‍රෑන්ඩ් එක ලොකුවත් අනම්මන එහෙම කතන්දර නෙමෙයි මේක පර්ෆියුම් එකක් විදියට එහෙම ඒ ක්වලිටි එකේ තියෙන හින්දා තමයි ඒක ආටිකල් එක හම්බෙන්නේ. ඉතින් ඒක ඇත්තටම හැට්ස් ඔෆ් එක. ඒ කියන්නේ මේ බැරි දේවල් කියලා එහෙම දේවල් ඇත්තට දේවල් නෑ නේද? බැරි දේවල් කියලා හිතට එන්නේ කරන්න පුළුවන් හින්දා කරන්න පුළුවන් නිසා හිතට එන්නේ. එතකොට ඒ වගේ තැනක තමයි ලාෂියෝ ද ෆ්‍රේග්‍රන්ස් මං හිතන්නේ අදටත් තියෙන්නේ. ඉතින් අපි ගහපු ෆ්ලැග් එක අර ලහිරු හැමදාම කියනවා වගේ ඒ ෆ්ලැග් එක ලංකාවේ ෆ්ලැග් එක හඳේ ගහනවා වගේ තමා අපි ෆ්‍රේග්‍රන්ස් ඉන්ඩස්ට්‍රි එකේ අපි ලොකු ඉන්ඩස්ට්‍රි එකක් නැති රටක් ඒ වගේ ඉන්ඩස්ට්‍රි එකක් නැති රටක ඉඳගෙනත් මේ වගේ ලෙවල් එකකින් ප්‍රොඩක්ට් එකක් කරලා ෆ්‍රේග්‍රන්ටිකා අදටත් ෆ්‍රේග්‍රන්ටිකා එකේ දැන් මම දන්නවා මේ වෙද්දී ඒ කියන්නේ 2020 විතර පස්සේ ලහිරු ලංකාවේ සන්නාම ගොඩක් හැදුනා. ඔස්පාසිලෝන් ඒ වගේ එක ජාති සන්නාම ටිකක් හැදුනා. නමුත් ඒ බ්‍රෑන්ඩ්ස් තාම ෆ්‍රේග්‍රන්ටිකාවත් රීච්චුන් නැහැ. ඒ කියන්නේ ලංකාව රීප් මං කියන වැරද්දක් නෙමේ. නමුත් මම කියන්නේ ලහිරු බ්‍රෑන්ඩ් එකක් හදනවා නම් ලාසිඤ්ඤෝ ද ෆ්‍රේග්‍රන්ස් ලෙවල් එකටවත් බ්‍රෑන්ඩ් එකක් හදන්න ඕන. හරිද? එහෙම හදන්න නැත්තම් මම නම් කියන්නේ වැඩක් නැහැ. ඒ කියන්නේ පර්ෆියුම් බ්‍රෑන්ඩ් එකක් හදනවා නම් මං කියන්නේ අනිත් බ්‍රෑන්ඩ්ස් නෙමෙයි. පර්ෆියුම් බ්‍රෑන්ඩ් එකක් හදනවා නම් ඒ කියන්නේ ඒ අවශ්‍යතාවය ලෝකෙටම දෙන්න පුළුවන් විදිහේ රෙකග්නයිස් වෙන විදිහ
ඒ වගේ දේවල් ටිකක් ඇතුලේ තමා මේ ඇත්තටම පර්ෆියුම්ස් කියන ගයිඩ්ලයින්ස් එකක් තියෙනවානේ. මේකලා හිරු ඇත්තටම පර්ෆියුම් බ්‍රෑන්ඩ් එකක් හදනවා කියන එක පාට කරපු බෝතලයක් ඇතුළට මොන හරි සුවඳක් දාලා මූඩින් වහන එක නෙමෙයි බ්‍රෑන්ඩින් කියලා කියන්නේ. අපේ ලංකාවේ ඇත්තටම මොකද පාට කරපු බෝතලයකට පාට කරපු බෝතලයකට සුවඳක් දාලා මූඩියෙන් වහන එක නෙවෙයි බ්‍රෑන්ඩින් කියලා කියන්නේ ඇත්තටම. ඒක වර. දැන් හරියට බ්‍රෑන්ඩ්ස් හදනවානේ මේ විදිහට. මං කියන්නේ එහෙම බ්‍රෑන්ඩ්ස් නෙමෙයි. අපිට ඇත්තටම ලස්සන ස්ටෝරි එකක් තියෙන ඉන්ස්පිරේෂන් එකක් තියෙන ලෝකෙට අරන් යන්න පුළුවන් නම කියන්න පුළුවන් ලෝකෙ ඕන කෙනෙකුට ඕනම කල්චර් එකක් ඇතුලේ ෆ්‍රේග්‍රන්ස් එක ගැලපෙන මල්ටි යුනිවර්ස් ටයිප් එකේ ෆ්‍රේග්‍රන්ස් එකක් හදන එක තමයි ඇත්තටම බ්‍රෑන්ඩ් එකක් හදනවා කියලා වෙන්න ඕන. මම කියන්නේ ලංකාවේ බ්‍රෑන්ඩ්ස් හදන කට්ටියටත් බොහොම අඩු පිරිසක් ඉන්නේ මම දන්න විදිහට. එහෙම බ්‍රෑන්ඩ්ස් හදන කියලා කියන්නේ පර්ෆියුම් බ්‍රෑන්ඩ්ස් වෙන බ්‍රෑන්ඩ්ස් නෙමෙයි තව බ්‍රෑන්ඩ්ස් තියෙනවානේ. පර්ෆියුම් බ්‍රෑන්ඩ්ස් හදන මං කියන්නේ ඒ ලෙවල් එකටවත් ඒගොල්ලෝ කරන්න එහෙම කරන්න දන්නේ නැහැ වගේ නම් අපෙන් අහන්න. ඒ කියන්නේ නෑ ඒක ඇත්තටම ඒක කියන්නේ අහන්න කියලා කියන්නේ ඒක අතන්දරෙත් මෙහෙමම කියලා දාමු. ඉතින් අපේ අය කන්සල්ටේෂන් කියලා. ඔව් ඇත්තට මම කන්සල්ටේෂන් කරනවා ෆ්‍රේග්‍රන්ස් බ්‍රෑන්ඩ් ඩෙවලොප් කරන වැඩේ ඇතුලේ. මොකද මම දැන් අවුරුදු 18ක් සම්පූර්ණයි මේ ඉන්ඩස්ට්‍රි එකේ. එතකොට මම කරලා තියෙන දේවල් ප්‍රැක්ටිකලි කරලා පෙන්නලා තියෙන කෙනෙක්. එතකොට අවශ්‍ය කෙනෙකුට අවශ්‍යතාවයක් තියෙනවා නම් මම ඕනම් වෙලාවක කන්සල්ටේෂන් එකකට එන්න ඕනම අවස්ථාවක හැපි. ඒ කියන්නේ මට ඕන ලංකාවෙන් තව බ්‍රෑන්ඩ්ස් ලහිරු හැදිලා ක්වොලිටි බ්‍රෑන්ඩ්ස්. ඒ කියන්නේ මේ කොහොමද අපි බිස්නස් කියලා ඒ කැල පහු කරලා ඉවරයි අපි දැන්. බිස්නස් එක නෙමෙයි මෙතන තියෙන. දැන් තියෙන අර කරන වැඩක් හරියට කරන්න උදව් කරන්න. අන්න හරි. ඒ කියන්නේ දැන් මගෙත් දැන් මම ප්‍රොඩක්ෂන් පටන් ගත්තට ප්‍රොඩක්ෂන් පටන් අරගෙන යනකොට කියන්නේ ප්‍රොඩක්ෂන් එකට දැන් අපි මහන්සියට ගන්න ගියොත් මේ ළමයින්ට ගෙවන්න බෑ. නැත්ත කතන්දරය. හරිද? හැබැයි මම දැන් අර ඇඟපාන්න නැති කරලා තියෙන්නේ. සමහර ළමයින්ට නිකන් කරලා දෙනවා. සමහර අයට ලොකු ගාණක් ගන්නවා. දැන් මේ ළඟදී ආව අපේ අංකල් කෙනෙක් අවුරුදු 65 කෙනෙක්. එයාට 65 කෙනෙක් සින්දුවක් හදාගන්න. ඉතින් මං කියන්නේ ඒගොල්ලන්ට අපේ සද්ද ඩිසර්ව් අපිට දෙන්න පුළුවන් දෙයක් තියෙනවා නම් අපිට මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ මොකක් හරි දෙයක් හදලා දෙන්න පුළුවන් නම් ඒක ඩිසර්ව් හින්දා තමයි අපි මේ කරන්නේ. ඒකම තමයි කියන්නේ මෙයාට දැන් මම ආසයි ගොඩක් අලුත් බ්‍රෑන්ඩ්ස් හදන්න මියුසික් බ්‍රෑන්ඩ්ස් හදාගෙන යනවා ඉස්සරහට හම්බෙයි ගොඩක් ජීවිතුනත හිටියොත් කවුද මෙයාට ආසාව තියෙන්නේ පර්ෆියුම් බ්‍රෑන්ඩ්. මොකද අපි ක්‍රියේටර්ස්ලානේ. අනිවාර්යයෙන්. අපි ක්‍රියේටර්ස්ලා. ඉතින් අපි ක්‍රියේටර්ස්ලා කියලා කියන්නේ ක්‍රියේටිං කියන කෑල්ලේදී තමයි ක්‍රියේට් වෙන තැන තමයි අපේ ඩෝපමින් වැඩිපුරම ශ්‍රාවය වෙන්නේ. ඉතින් එතකොට අපි ඒකට පුදුම ආසයි. ඉතින් මට දැනට මට අවුරුදු 41කට දැනුම් දෙය තමයි සින්දුවක් හැදෙනකොට මෙලඩි එකක් එනකොට තියෙන සතුට තමයි මට හිතන්නේ සෙක්ෂුවල් ඕගෑසම් එකෙන් පස්සේ ඒක සෙක්ෂුවල් ඕගෑසම් එකනේ තියෙන ලෝකෙ තියෙන ලොකුම සතුට. ඉතින් ඒක මොනවා කළත් ඒක තමයි අපේ කියන්නේ ස්වභාව ධර්මයම අවල තියෙන එකට. ඉතින් ඒක පිළිගන්න වෙනවා. ඉතින් ඒකට වඩා එකක් නැහැ කියලා කියන්න බෑ. ඒක තමයි ලොකුම එක. ඩෝපමින් ඒ කියන්නේ සතුටක් එනවා නම් එන ලොකුම දේ. එතනින් එහාට මට තියෙන ලොකුම සතුට මෙලඩි එකක් එනකොට තියෙන දේ. මෙලඩි එකක් එනකොට තියෙන සතුට තමයි මම ආස දේ. එතකොට ඒ වගේම තමයි කියන්නේ ක්‍රියේට් කරන්න තියෙන ආසාව. එතකොට ඒ හේතුව ඔක්කොම සෙක්ෂුවල් එනර්ජි එකත් එක හරිම කනෙක්ටඩ්. මොකද සෙක්ෂුවල් එනර්ජි එකෙන් තමයි ළමෙක්ව ක්‍රියේට් වෙන්නේ. ඉතින් ඒ ක්‍රියේෂන් එක ඒ ක්‍රියේට් ඒ කියන්නේ ලෝකේ තියෙන ලොකුම ක්‍රියේෂන් එක තමයි ළමයා කියලා කියන්නේ. ඉතින් ලොකුම ක්‍රියේෂන් එක වෙන්නේ සෙක්ෂුවල් එනර්ජි එකෙන්. ඉතින් ඒ ක්‍රියේටිව් එනර්ජි එක තියෙන්නේ ජූඩ්ගේ පිටලා තියෙන්නේ පර්ෆියුම් එක. ඒ පර්ෆියුම් හදන්න මාර ආසයි. ඉතින් අපි හැමදාම බ්‍රෑන්ඩ්ස් හැමදාම හදාගෙන ඉන්නේ නැහනේ. ඒතකොට හැබැයි ඉස්සරහට හදන්න මෙහෙම පුදුම ආසාවක් තියෙන එහෙම ඉන්වෙස්ට් කරලා මේ වැඩේ කරන්න එහෙම ආසාවක් තියෙන කට්ටිය ඉන්නවා නම් සහ ඒක කරන්න ගයිඩන්ස් එකක් නැත්තම් ජූඩ් ඒකට ඉන්න හරිම ආසාවෙන් ඔය හැම මගුලම වෙන්නේ මේ එනර්ජි ෆ්ලෝ එක හින්දා. අනිවාර්යයෙන්. හරිද මේ දැන් අපේ ආදරය කියලා කියන්නේ එනර්ජි ෆ්ලෝ ස්ටේට් එකක්නේ. හරිද ඒ එනර්ජි ෆ්ලෝ ස්ටේට් එක හරි ගියොත් විතරයි මොකක් වුණත් හරියන්නේ. හරිද ඒ කියන්නේ එනර්ජි ෆ්ලෝ ස්ටේට් එකට සෙට් වුණාට පස්සේ වැඩ වෙනවා. ඒක ෆ්ලෝ එකට සෙට් වුණ නැත්නම් වැඩ වෙන්නේ නැහැ.
එච්චරයි ඒක තමයි ලව් කියලා කියන්නෙත් ඒකයි ඉලව් කියලා කියන්නෙත් එකයි බිස්නස් කියලා කියන්නෙත් එකයි ඔය එනර්ජි ෆ්ලෝ වෙන විදි විශ්වාසයක බිස්නස් එක ඒක ඒක නේද මේ අපි දෙන්නගේ ලව් එක හරියට තිබුණ නැත්නම් එහෙම මේක වෙන්නේ නැහැ අපි අද කතා කරන්නේ දැන් අවුරුදු 9කට පස්සේ ඔව් ඒක තමයි ෆ්‍රේග්‍රන්ස් එකක් හදාගන්න ඕන නම් බ්‍රෑන්ඩ් එකක් හදාගන්න ඕන නම් පර්ෆියුම් බ්‍රෑන්ඩ් එකක් හදාගන්න ඕන නම් ජූඩ් වැඩේ කරයි ලහිරු ඔයා දන්නවද මේ ලෝකේ මේ ඒ කියන්නේ පර්ෆියුම් මාකට් එක ඒ කියන්නේ පර්ෆියුම් ඉන්ඩස්ට්‍රි එක ලොකුයි ඩොලර් බිලියන 100ක්. ඉතින් මම හැමතිස්සම හිතන්නේ ලංකාවෙන් ලාෂිනෝද ෆ්‍රේග්‍රන්ස් වගේ තව බ්‍රෑන්ඩ්ස් එකක් හැදිලා අපිට මේක එළියට දෙන්න පුළුවන් නම් තව යන්න ඔව් අපිට එක 10% අපිට කන්ට්‍රිබියුට් කරන්න පුළුවන් නම් රටේ ආර්ථිකයටත් කොච්චර දෙයක් අපිට කරන්න පුළුවන් නේ මේක ලොකු මාකට් එකක් කට්ටිය දන්නේ ලොකු මාකට් එකක් කියන්නේ එළියෙන් කොච්චර එනවද මේ නිල නොලත්තේ කොච්චර එනවද අනිත් එක මේක හරිම අර ඇබ්බැහි වෙන සුළු ජාතිය දෙයක් මේක නැත්නම් මේක පාවිච්චි කරනකොට මේක පාවිච්චි කරන් ගත්තට පස්සේ නැතුව බෑ ඒක ඇවිල්ලා ඇඳුමක් වගේම තමයි ඇඳුමට වඩා ලහිරු ඔව් ඒ කියන්නේ ලහිරු ඔයා කොච්චර දැන් ඔයා Versace ෂර්ට් එකක් ඇඳලා හිටියද ලහිරු ඔයා ළඟ ගඳක් ආවොත් ඔයාගේ කොන්ෆිඩන්ට් එක එතනින් එහාට ඉවරයි අනාතයි හැබැයි ඔයා ටීෂර්ට් එකක් නෝමල් ටීෂර්ට් එකක් ඇඳලා ඉල ඔයා හොඳ සුවඳ පර්ෆියුම් එකක් ගහගෙන ආවොත් ඔයා ගාව ඔයාගෙන් එන සුවඳ නිසා වටේ ඉන්න මිනිසුන්ට එන ඉම්ප්‍රෙෂන් එක ඊට වඩා ගොඩක් වැඩි ඒතර ඔයාගේ කොන්ෆිඩන්ට් ලෙවල් එකත් next level confidence level එකත් next level ඉතින් මම හිතන්නේ හරිම ඕපන් හાર્ට් ඩිස්කෂන් එකක් අපි දෙන්න මේ කතා කළා ඔව් සෑහෙන දේවල් ටිකක් කතා කළා ඕනම දෙයක් කරන ඕනම දෙයක් ජීවිතේ සතුටක් ලැබෙන්නේ නැත්නම් ඒක කරන්න එපා එච්චරයි. ඒකෙන් බලන්න තියෙන්නේ අනිත් මිනිසුන්ට කරදරයක් වෙනවද නැද්ද කියන එක. විතරයි. කරදරයක් වෙන්නේ නැත්නම් Tamanට සතුටු හිතන දෙයක් නම් Tamanට හානියක් වෙන්නේ නැත්නම් අතනකොත් එහෙම අල්ටිමේට්ලි ඒක කරන්න. සතුටු නැති දේවල් කරන්න එපා. සමහර කට්ටිය යන්නේ ඉතින් අර 90ක් ජීවත් වෙන්න 10ක් නිවාඩු ගන්නනේ. ඔව්. ජීවිතේ කාලයෙන් 90ක් ජීවත් වෙන්නේ 10%ක නිවාඩු කාලයක් ගත කරන්නනේ. එහෙම වෙන්න එපා ඉතින්. 100%ම නෙමෙයි 110ම සතුටෙන් ඉන්න පුළුවන්. සතුටෙන් ඉන්න පුළුවන්. ඒ සතුටෙන් ඉන්න කියලා තමයි ඉතින් කියන්නේ. thank you ලහිරු. ආර ගොඩක් ස්තුතියි පොඩ්කාස්ට් එකට ආවට අද. මගේ පළවෙනි පොඩ්කාස්ට් එක මම ඉස්සෙල්ලා කිව්වා වගේම ජය වේවා කියලා කියනවා ඉතින් ආයේ ඉස්සරහට මට ගොඩක් දේවල් කතා කරන්න දේවල් තියෙනවා ඉන්ඩස්ට්‍රි එක ගැන පර්ෆියුම් ඉන්ඩස්ට්‍රි එක ගැන ගොඩක් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනුත් ඉන්නවා සහ ඔයාවත් මම අනාගතේ ආයේ තව පොඩ්කාස්ට් එකකට මම අනිවාර්යයෙන්ම එන්න කියනවා තව බ්‍රෑන්ඩ් එකක් එක්ක we never know අපි අර මේ සෙන් මෙලඩීස් එකෙන් ඒකට අපි සෙට් කරමු සෙන් මොකද ඒ සෙන් මෙලඩීස් දාන්න කලින් අපි පොඩ්කාස්ට් එකක් කරලා මේ අපි ඉස්සරහට එනවා වැඩක් ඒක අපි ඒකදී හම්බෙමු ඕකේ scented melodies එක සෙට් වෙමු ඒ කියන්නේ ලෝකේ මෙච්චර කල් විවුන් නැති නෑ එපා ඔව් කියන්න එපා එහෙනම් ගොඩක් ස්තුතියි හැමෝටම ජූඩ් ෆ්‍රේග්‍රන්ස් එක එකතු වුණාට සබස්ක්‍රයිබ් කරලා තියාගන්න අලුත් දේවල් ගොඩක් ෆ්‍රේග්‍රන්ස් ඉන්ඩස්ට්‍රි එක ගැන කතා කරනවා සහ කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා හැමෝටම සුබ දවසක්